welcome back to our YouTube channel Chris with Amo in UK. කොහෙද අපි යන්නේ? යනවා පොඩි ගමනක් Okay, let's Malmesbury නේ. මොකද යන්නේ? ඒක පස්සේ කිව්වේ. පොඩි ඉවෙන්ට් එකක පොඩි නෙමෙයි නේ. sorry ලොකු ඉවෙන්ට් එකකට යන්නේ. බලමු අපි පුංචි වීඩියෝ එකක් කරනවා කියලා හිතුවා. We'll keep you posted. See you soon. Malmesbury නෙමෙයි, sorry. Malmesbury. අපි ගියාට පස්සේ තමයි pronunciation හරියටම දැනගත්තේ. එතකන් අපි කිව්වේ Malmesbury කියලා. ඉතින් අපි යන ගමන් ඉන්නේ හරිම ආසාවෙන් plan කරපු පුංචි holiday එකක්. ඔයාගේ longest drive එක නේද මේක? Longest එක නේ? ඔව්. කොච්චර දුරක්ද? මයිල්ස් 216 යන්නේ. 200 ගානනේ මට මතක නෑ. 216ක්. දැන් අපි ඇවිල්ලා තියෙන half වගේ ඇවිල්ලා තියෙනවා. දැන් ඔච්චර යන්න දිනවද? 103ක්. 103ක්. ඒක යන්න තියෙන වෙලාව තමයි. අපි අද දවස හොඳ නිසා හොඳයි නේ. දවස හොඳටම හොඳයි. ඔබ සුපිරියරව තියෙනවා. ඔව් වැඩි පොඩ්ඩක්. කීයද මේ අද මේක? 30යි. ලංකාව වගේ ෆීලිං එකක් තියෙන අදනේ. කොළඹ යනවා. කොළඹ ෆීලිං එකක් තියෙන. මොකක්ද කියන්නේ? මොකද කියන්නේ? අද යාම තමයි තියෙන්නේ. යාමක් තියෙන්නේ. යාමක් තියෙන අපි දැන් කාලා බීලා හැබැයි ඉන්නේ නම් යාමක් කියන යාමක්ම තමයි තියෙන්නේ. හරිද දැන් ඔක්කොම ටික දැන් යන්නයි කියන්නේ ආයෙ යන්න දින්නේ. පැය දෙකමාරක් තමයි යන්න තියෙනවානේ. ඔව් ඒක මයිල්ස් ගන්න අඩු මේ පැය දෙකමාරක් තියෙනවානේ. ඉතින් එතකොට දෙකමාරක් යන්න තියෙනවා. අන්තික හොල් ට්‍රැෆික් නිසා අර කලින් කිව්වා වගේ ට්‍රැෆික් නිසා තමයි වැඩි වෙලාව යන්නේ. නැත්තම් මොටේ වෙනවා කියන්නේ ඉක්මනට යනවා. ඕකේ. එහෙනම් අපි දැන් යන්නේ අපේ Airbnb එකට. හෙට තමයි වැඩ තියෙන්නේ. ඔව්. අද කියලා රෙස් කරලා හෙට අපි යන්නේ අතරම රෙස් කරන්න බලාගෙන විතරයි අද. වෙන කිසි දෙයක් වෙන්නේ නැහැ. හෙට අපි යන ඉවෙන්ට් එකට ගිහිල්ලා හම්බෙමු. නෑ අපි යන ගමන් අප්ඩේට් දෙමු. මේ මොකද අපි යන්නේ යෝක් ඉඳලා හරියට අපි විස්තර ටික කිව්වේ නෑනේ කොහෙද යෝක් ඉඳලා හරියටම යන්නේ Malmesbury නේද? මේ බ්‍රිස්ටල් කිට්ටුව. ඉතින් ලස්සන තැනක් චූට්ටක් තැනක් ලස්සනයි එතන. බලමු ගිහිල්ලා. තැනට ගිහිල්ලා බලමු. ඕකේ. දැන් තමයි අපි ආවේ වෙලාව කීයද? 5:14. හුඟක් කියලා ගියා එන්න. අපි ඉන්න තැන ඇවිල්ලා මේන් ඒරියාස් ටික ඔක්කොම ෂෙයාර්. ඊට පස්සේ මෙතනින් ආවම උඩට යන්න ඕනේ. ලස්සන හැබැයි පැත්ත නම් ඇටික් එකේ තමයි අපිට ඉන්න තියෙන්නේ. මෙතනින් ලස්සන තියෙන හැබැයි ලස්සනයි. වෙනස් තැනක් අපි කවදාවත් මෙහෙම තැනකට ඇවිල්ලා නැහැ නේ බබා. මම කුටු කෝක කතා කරේ. ලස්සනයි නේද එතන? රස්නේ හොඳටම. දැන් කීයද එනකොට තිබ්බේ 35ක්. වටේව පේනවා ඒක හරි ලස්සනයි. මේක අරගෙන නිදාගෙන ඉඳලා. ඔව් නේ මෙන්න මෙහෙම පේන්නේ. පේනවද දන්නේ නැහැ මට අවුවයි මුකුත් පේන්නේ නැහැ මේ. යට මරුවා. අර ඔක්කොම ඉන්ඩස්ට්‍රි කාරින්න පුළුවන්. මෙහෙම පේන ඒරියා එක. අර ලස්සනයි නේ. නිකන් රූම් එකක් විතර අපි බැලුවේ.
හැබැයි හොඳ තැනක්. අපි අපි පල්ලෙහා දැක්ක ගමන් ටිකක් බය වුණා. ෂෙයාර්ඩ් ඔක්කොම. bathroom එකත් not bad. මිරර් එකක් නැහැ. අතන මිරර් එකක් තියෙන්නේ නේ. කොහොම මේකේ wash basin එක ආදී. හොඳයි. ඔව් එතන තියෙනවා. bathroom එකේ පුංචි මිරර් එකක් තියෙන්නේ. brush කරන්න. ඔර lock කරන්න බෑ පල්ලෙහා. මේ හැබැයි ලස්සන තියෙනවා මේ තැන. Okay, it's gonna be our home for 2 nights. All right. හම්බුවෙමු එහෙනම්. යන්න ඉන්නේ අපි. ඔව් දැන් නිදා ගන්න ඕනේ. රැට තියෙනවනේ ශ්‍රී ලංකන් රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. ඔව් ශ්‍රී ලංකන් රෙස්ටෝරන්ට් එකක් තියෙනවා කියන මේ පැත්තේ. එතකොට ඒකට ගිහිල්ලා මොන හරි කන්න තමයි ප්ලෑන් එක දෙන්නේ ඊට කලින්. ඊට කලින් නිදා ගන්න ඕනේ. මාරම නිදිමතයි ලොකු ඩ්‍රයිව් එක. අපි හිතරදී වෙලාව ගියා. මොකද අපි ගොඩ නැවතුවානේ. අපි එනකොට මොන හරි ගන්න නැවතුවා. ඊට කලින් කෑවා. කල් කරන්න නැවතුවා. පහක් විතර ගියානේ. ඌනේ නෑ පහක් ගියාද? 11ට වගේ නේ. ඔක්ක් වැඩි වුණා ඉතින්. බට් ඕකේ නේ. අවුලක් නැහැ. නිදිමතේ ඉන්න හස්බන්ඩ්. හරි දැන් නිදාගම අපි එන. බැටරිලෝ ටිකක් ඉන්නවා. ලස්සනයි. අපි දැන් යන්නේ රෑ කෑමට. ශ්‍රී ලංකන් එකට යනවාද පබ් එකකට යනවාද කියලා බැලුවේ. බලමු. රස්නේ හොඳටම පොඩ්ඩක්වත් නිින්ද ගියේ නෑ. දරා ගන්න බැරි විදියට නිදියන්න බැරි වුණා. අපි දැන් ගිහිල්ලා කාලේ ඇවිල්ලා නිදාගන්න තමයි යන්නේ. Let's see where we are going. රස්නියයි කියලා දන්නවද අපේ බෙඩ්රූම් එකට? ඔයාලට පේනවද අර උඩම තියෙන්නේ? අන්න එතන තමයි අපි ඉන්නේ. පොඩ්ඩක් ඉන්න මේකේ ફોකස් වෙනවා පේන්නේ නැහනේ. මාර වැඩේ. පෙන්නන්න ගියේ මේක ફોකස් එක වැරදුනා අපේ උන්නේ. අපි ඉන්නේ අන්න අතනින් තමයි අපේ ස්ටෙයාකේස් එක තියෙන්නේ. ඒතර අපි ඉන්නේ අර වහල ගාව. අර ඕපන් තියෙන මේවා තියෙන්නේ ඔක්කොම යහ පැත්තට. එතකොට ඒ නිසා තමයි රස්නේ. පුදුම රස්නයක් තියෙන්නේ අබ්බේ. එයා කිව්වා මං හිතන්නේ මේක අර සීත කාලේට උඩම එක රස්නේ ගෙදරේ රඳවා ගන්නලු හරි ගස්සලා තියෙන්නේ බෙඩ්රූම් එක. අයියෝ රැට නිදා ගන්න හම්බුනොත් හොඳයි. රැටත් මොකද අද තියෙන්නේ 31යි රෑ කියන්නේ දැන් ඕල්රෙඩි 8යි ගානක්නේ. එතකොට 8 9 උනත් දැන් නම් පොඩ්ඩක් හුළඟ එනවා. හැබැයි තව රෑ වෙන්නත් ඒම තමයි මේ තියෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. ඕකේ නම් අපි යනවා. මට ලිප් ලයින් එක දාගන්න බැරි වුණා. සෙක්ෂන් කියා. මෙතන දෙවිල තමයි තින් දාගන්න වෙන්නේ. Okay, all set. Let's go. මේක දාන්න. Please. Thank you. මොකද උනේ අපිට? අයියෝ. සිග්නල් නැතුව මුකුත් පෙන්වන්න නැතුව අපි ඉන්න පැත්ත බලන්නකෝ. මුකුත් නැහැ. ගස්සුයි මේ ගස්සුයි කැලයි පාරයි විතරයි තියෙන්නේ. මෙලෝ යන්නේ. ඕ අපි ඉන්න තැන ලෑන්ඩ්ලෝඩ් ගියානේ කොහෙද පබ් එකට යනවා කියන්නේ යත් ගියේ. මැප් එකත් එක එක ඒවා කියන්නේ. ඔව් ස්ටක් වුණා දානිකර. මරෝ. සිග්නල් පොඩ්ඩක් අනතුරුක දැන්වත් මේ තියෙන්නේ මෙච්චරයි. ඊ එකටම ගියා ඉස්සෙල්ලා. ඒ කියන්නේ නැත් පොඩ්ඩක්වත් රිසීව්. අනේ ඊර ලස්සන අර සන්සෙට් එක. ඉනි පොලයක්. ඉතින් මේ පාරේ රැට එනකොට තමයි ඉතින් අපි ෆොටෝ ටිකක් කතා කරන්නේ. නැත්තම් ඉවරයි ආයි. පාරේ වාහනේ අයිනෙන් නතර කරගෙන ඉන්න තමයි වෙන්නේ. මන්න කියන්නේ ඉතින් අපි ස්ක්‍රීන්ෂොට් ටිකක් කතා කරගෙන ඉමු නැත්තම් එහෙම හොයාගන්න බැරි වෙනවා රැට. අපි ආව ලස්සන තැනකට ලස්සන පොබ් යන්නේ. ආව හැබැයි කැලයක් වගේ දෙයකට අපි හිතුවා මේ නැහැ තමයි මොන හරි වැරදිලා අපිට මේ කියලා. අතුලේ චුට්ටි තැනක ඉන්න කට්ටිය ගොඩාක් පාස් කරලා ලස්සනයි තැන. මම පෙන්නන වටේ ටික. ඔව් මම හරි බලන්න ඕඩර් කරන්නේ. නේ? ලස්සනයි නිකන් ඕල්ඩ් අර ට්‍රැඩිෂනල් විදියට තියෙන එකක් නේ බබ.
කැන්ඩල් ලයිට් කරලා අපි ගැන තම ලයිට් කළා නේ. මොකද මේක කොමල්ල එන්නේ බුකින් තියෙන අය. බුකින් තියෙන්නේ වද කියලා ඇහුවා. අපි බුක් කරේ නැහැ කියලා කිව්වා. ඉතින් බලමු. ලස්සනයි. ලස්සන ඉවනිං එකක් ගත කරලා අපි ආය යනවා. Airbnb එකට නිදා ගන්න රස්නේ නින්ද ගියේ නැත්තම් කාර් එකට ගලා නිදා ගන්න තමයි plan එක තියෙන්නේ. Let's see. අපිට කන්න බැරි ප්‍රශ්නයක්. කන්න නැති ප්‍රශ්නයක් තියෙන උදේට. මේව තමයි උදේට වේව් එක. තියෙන්නේ. හරිම ලස්සනයි. අර ඈතට යනකම් ඊකියෝගේ තමයි ඉතින්. ලස්සනයි කියන්නේ හේතුව අපේ පැති වල බිසි සිටිස් නේ තියෙන්නේ. ඉතින් මේ වගේ පැති වල ආවම අපිට ඉතින් පුදුම තරම් ලස්සනයි නේ බබා. ඊ අපි අර අතෙන්ට ගිහිල්ලා ඉඳගෙන හිටිය ටික වෙලාවක් හවස අපිට අර නිින්ද ගියේ නැති නිසා දැන් නම් අවු ඒගෙන එන්නේ. ඉක්මනට මේව වහන්න ඕනේ. අද අපි ඔක්කොම ඇරියෙත් නැහැ. මොකද මේ ඇරියොතින් තමයි රස්නේ ඇතුළට එන්නේ. ඉතින් මේක විතර කරලා තිබ්බ ටිකක්. ඊට පස්සේ ඔව් ඉතින් අද 30 plus යනවා. ඊයේ 33 34 වෙනකම්ම ගියා. ඒත් අපි ඩ්‍රයිව් කරාගෙන ආව නිසා ඒක ලොකුවට දැනුන්නේ නැහැ. මෙන්න මේ ෆෑන් එක අර ෆෑන් එක විතරයි. ඉතින් යනකොට නම් අවුලක් නැහැ. කායක යන ටිකට ඊට පස්සේ ගිහිල්ලා එතන ඉන්නකොට තමයි ඉතින් දන්නේ නැහැ. බලමු කොහොමද අද යන්නේ කියලා දවස. අපි දැන් ඊයේ පබ් එකේ කන්න බැරි වෙලා ඉතුරු වෙලා අපි ගෙනාවා මැක් ඇන් චීස් එකක් ගෙදරට. ඉතින් එක්කෝ ඒක කන්න ඕනි උදේට. ඊට පස්සේ බලන්න ඕනේ මොන හරි හදාගන්න ක්‍රමයක්. එහෙම තමයි චූටි ප්ලේසස් වලට ආවම ටිකක් ඉතින් හදාගෙන කරගෙන කන්න අමාරුයි. ඒ ලෑන්ඩ්ලෝඩ් නම් කිව්වේ එයාගේ කිචන් එකේ ඕන හරි ගස්ස ගන්න කියලා. හැබැයි ඉතින් අපි බලනවා මොකද්ද කරන්න පුළුවන් කියලා. ඕකේ. ඔයා ආයේ එක එක්කෙනාගේ කාමරවල නිදා ගන්න යන්න එපා. ඇයි? අනුගේ කාමරවල නිදා ගන්න කින් ඔයා මොකටද බැනුම් ගන්න? ඒ කවුද බැන්නේ? alright already අපි යන්නේ ඉවෙන්ට් එකට. මොකද කියලා කිව්වෙත් නෑ තාමනේ. හරි. ගිහිල්ලා මම පෙන්නන්නම් මොකද්ද කියලා. කොහෙන්ද? outfit check. full ready වෙලා ඉන්නේ. දාඩිය ගලනවා. ready වුණාට වැඩක් නැහැ. දාඩියයි හොඳටම අනේ පව්. දාඩිය දාලා. ඔව්. අපි එන ගෙදරට ගිහිල්ලා වීඩියෝ එකක් ගන්නම්. මෙන්න මෙහෙට තමයි අපි යන්නේ අද. Let's go. Maro excited. අපි මෙහි ඇවිල්ලා කොන්සර්ට් එකකට යනවාමයි නේ. යන්නේකත් හොඳම එක සෙට් කරන එක පාට. නාදගමට තමයි අද අපි යන්නේ. අපෝ තුමිලි. ගමක් ඇතුලේ තමයි හැබැයි නාදගම තියෙන්නේ. පේනවනේ. ලොකේෂන් එකට අතන ගිහිල්ලා වෙන්න නැහැ. තාම අපි යන ගමන් කාපාක්කේ ලොකු ගොඩාක් කට්ටිය ඉන්නවා. අයියෝ හැට් එක යනවා. අපි දැන් අතට යන්න තියෙන්නේ. ඔබ පායනා දින කෙනෙකුට එළියදෙන්නට ලස්සනයි නේද අරේන්ජ්මන්ට් එක නම්. සීටින්ග්ස් කොහෙද යනද නේ සාම යනවා.
සයේතුවෙන් එන්න බලන් හිටපු කොන්සර්ට් එක ඉවෙන්ට් එක සෝ නාදගම ලංකාවේදී ගොඩාක් බලන්න ආසාවෙන් හිටියට හම්බුන්නේ නැහැ ඊට පස්සේ UK එනවා කිව්වම කොහොම හරි ලීව් ටික ප්ලෑන් කරලා දවස් ටික හරි ගස්සගෙන පොඩි ඉවනිං එකක් තමයි අපිට ස්පෙන්ඩ් කරන්න තිබ්බේ හැබැයි අපි කලින් ඇවිල්ලා ගොඩාක් දුරයි අපිට ඉතින් ලස්සනට ප්ලෑන් කරගත්තා ඒ වගේම ලස්සනටම තිබුණා ඉවෙන්ට් එක ඉවෙන්ට් ඕගනයිසර්ස්ලා මං හිතන්නේ ඒගොල්ලෝ අලුත් කට්ටියක් හැබැයි හරිම ලස්සනට වචනයක් කියන්න බැරි වෙන්න ලස්සනට ඉවෙන්ට් එක ප්ලෑන් කරලා තිබුණා ටිකට්ස් අනුව චෙයර්ස් අරේන්ජ් කරලා මැත්ස් තිබ්බා ඉස්සරහා ඇත්තටම අපි ගත්ත ටිකට් එක හැරිලා අපිට මැත්ස් වල තමයි ඉන්න මැත්ස් and මේ චෙයර්ස් වල තමයි ඉන්න පුළුවන් මැත්ස් වල ඉඳ ගන්න බැරි වුණා එච්චරටම කලින් ඇවිල්ලා කට්ටිය ඉඳගෙන තිබුණා ඉතින් හරිම ලස්සනයි ඒගොල්ලෝ perform කරන්න කියන්නේ ආටිස්ලා නාදගම ආටිස්ලා ප්ලේ කරන්න එන්න කලින් තබ්ලා ප්ලේ කරන කෙනෙක් ඇවිල්ලා මට එයාගේ නම නම් දන්නේ නැහැ sorry එයාගේ performance එකක් තිබුණා ඒකත් හරිම ලස්සනයි ඒ ටයිම් එකත් ලස්සනටම කට්ටිය enjoy කරා අනිත් ආටිස්ලා එනකන් so මං clips add කරා මං enjoy කරපු විදියට කිසි දෙයක් කියන්න නැහැ ඒ ගත්තු clips ටික මම මගේ වීඩියෝ එකට add කරා so let's enjoy ඒ වගේම ශ්‍රී ලංකන් ඉවෙන්ට් එකක් මෙහි තියෙනවා කියන්නේ ස්පෙෂල්ම දේ තමයි කෑමත් සුපිරියටම තිබ්බා තව ශ්‍රී ලංකන් ස්ට්‍රීට් ෆුඩ් කියන එකේ කොත්තු and rice තිබ්බා ඊට පස්සේ තව යහපැත්ත එකක් තිබ්බා rolls ඒ හැමදේම තියෙන එකක් තිබුණා ඊට පස්සේ drinks ජාති ගොඩාක් තිබුණා එදා රස්නේ දවස් නිසා හැමෝම drinks තමයි හෙව්වේ බොහොම ස්තුතියි ඔයාටත් ජය වේවා සුබ දවසක් ලස්සන දවසක් ලස්සන හැන්දෑවක් ජීවිතේ හීනෙන්වත් හිතපු නැති බොහෝ දේවල් තියෙනවා කවදාවත් හිතුවේ නෑ එංගලන්තේ මේ වගේ ඕගොල්ලන්ව වට කරගෙන මේ වගේ කොන්සර්ට් එකක් ගේන්න පුළුවන් වෙයි කියලා ජීවිතේ පුරාවට එකතු කරගත්ත මතකයන් අතරට අද දවසේ මේ එකතු වන්නේ ජීවිතේ එකතු කරගන්න ලස්සන මතකයක් අපිට විශ්වාසයක් තිබ්බා ඕගොල්ලන් අපි උණුසුම්ව පිළිගනී කියලා නමුත් මෙහෙම උණුසුම්ව පිළිගනී කියලා හිතුවේම නෑ warm welcome කියන කද තමයි දැනගත්තේ. හරි ගානට ඕගොල්ලන් ඒක කරලා තියෙනවා. කොහොම වුණත් නාදගම පුංචි Hello. Hi. Hi guys. Hello. ඔය වගේ සෙනග 150ක් වාඩිලා හිටියා අපි පළවෙනි පාර සින්දු කියනකොට අද එංගලන්තේ ඈත ගමක 1000කට එහා වාඩිලා ඉන්නවා අපි සින්දු කියන වහන්න ඉතින් ආපු සහ ඔයාලා අපිට දීලා තියෙන ආදරය කියන්න වචන නැහැ වෙනස් හැඩේ වෙනස් ඇඳුම වෙනස් පාට වෙනස් එයාගේ ක්‍රමවේදය වෙනස් ඒ හින්දා එයා මේකේ
ගැහුණු කමුල්ලාගේ හිතගෙන යන්නයි ආවේ නිර්මල් උදේ ලන්දන්වල සඳ පායා තිරේ උරුලේ ගෙවමු මාතතුවේ යුගනෙත් නාදර ඉන්නාදරෙන් හමුවීමයි හිමේවා වටිනාමාව මතක් වෙන්නේ පා තුරුලේ සුවමා ගෙන ලෙස පෙරදා Hi, UK. Beautiful. Everything
අපි ළඟම හිටපු නිසා අපිට මෙමරිස් ටික උත් එකතු කරගන්න පුළුවන් වුණා. ආපහු ඇත්ත එක ෆොටෝස් ගන්න පුළුවන් වුණා. අපි ගත්ත ෆොටෝස් කීපයකුත් තියෙනවා. ඉතින් එහෙම තමයි කොන්සර්ට් එක ඉවර වුණේ. හරිම ලස්සනයි. හොඳටම එන්ජොයි කරපු නියමම කොන්සර්ට් එකක්. All set, ready to leave. පෙන්නවා වගේ ඔක්කොම ක්ලීන් කරා. යන්න තියෙන්නේ දැන්. Back to home. ආයෙත් අර ඩ්‍රයිව් එකම යන්න ඕනේ. And all done. holiday එක ඉවරයි. ආයෙ වැඩ කරන්න පිටත් වෙන්න යන්නේ. See you. අවශ්‍ය ටික. And ආයෙ අර විදිහම ඩ්‍රයිව් එක යන්න තියෙනවා 10 වෙලාව. යෝග බලා ගමන පිටත් වෙනවා තව චුට්ටකින්. Alright, අපි දැන් තමයි ගෙදර ආවේ. 3 මාරයි වෙලාව. කීයක්ද? 218ක් මයිල්ස් ඉවර කරලා. all good. ලස්සන කොන්සර්ට් එකක් එන්ජොයි කරා හොඳටම. හුඟ දවස් බලන් හිටියේ ඒක වෙනකන් ලීව් අරගෙන ප්ලෑන් කරලා ටිකට් බුක් කරලා ආසාවෙන් බලන්න ගිය ගමන. වෙන කිසි දෙයක් කරේ නැහැ. වෙන එක්ස්පීරියන්සස් ගත්තේ නැහැ. මේ එක්ස්පීරියන්ස් එක වෙනුවෙන්ම මේ ගමන ගියේ. and it was nice. ඒක enjoy කරා උපරිමයටම ලස්සන experience එකක්. so thank you නාදගම. ඉතින් මම දන්නේ ගොඩාක් කට්ටිය හිටියා වීඩියෝස් වල දකින්න ඇති 2000කට වැඩි තමයි ටිකට්ස් වල තිබ්බේ. මම හරියටම දන්නේ නැහැ. හැබැයි ගොඩාක් කට්ටිය හිටියා. කෑම බීම තිබ්බා. යාළුවෝ හම්බුණා කතා කරන්න. එක පැති වලින් ඇවිල්ලා හිටියා. අපි ගියේ යෝක් වලින් ඉන්නේ. ඒ වගේ ගොඩාක් ලන්ඩන් වල කිට්ටුව මේ තැන තිබ්බේ. ඉතින් ගොඩාක් කට්ටිය ඇවිල්ලා තිබ්බා. ලස්සන එක්ස්පීරියන්ස් එකක්. and so that's it. අපේ ගමන ඉවරයි. ආයි හිට වැඩ. හොලිඩේ ඉවරයි. වීඩියෝ එක බැලුවා නම් thank you so much. ආයෙත් වීඩියෝ එකක් අනිවාර්යෙන් අප්ලෝඩ් කරනකම් අපිව බලනවට thank you so much. අප්ලෝඩ් කරනවා දිගටම for අපේ මතකයන් සඳහා. ඉතින් thank you so much. See you again in a new video. Bye.